අවසාන විමර්ශනයේදී අමාත්‍යාංශ නිලධාරීන් මානවිකම් කමිෂන් සභාවට පොරොන්දු වුණා මේ කියන සංශෝධන. මොනවද ඒ සංශෝධන? ග්‍රාම නිලධාරීන් කාර්යාලගත හා ශ්‍රේෂ්ඨගත නිලධාරීන් බවට පත් කරන බවටත් වැටුප් තලයේ එම්ෙන් 5ට සමානව GN කියන වැටුප් තලයට සමාන කරන්නත් මෙන්න මේක ඇතුළත් කරලා ගැසට් කරනවා කියන එක පොරොන්දු වුණා අපේ සුදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා. නමුත් මේ තත්ත්වෙ එහෙම තියෙද්දී දැන් ගිය 22 වෙනිදා රාජ්‍ය සේවා කමිෂන් සභාව නව සේවා ව්‍යවස්ථාව ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙනවා. ඒ නිකුත් කරලා තියෙන ඊනියා ගැසට් පත්‍රය විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක අර වටෙන් ගහපු ගැසට් පත්‍රයක්. අපි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ විදිහට ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යාංශ ලේකම්වරයාට අපි දන්වලා තියෙනවා. මේ ඒ කිසිම සංශෝධනයක් නැතුව අවුරුදු 10ක් 12ක් ග්‍රාම නිලධාරීන් නොසලකා හරිමින් කරපු සේවා ව්‍යවස්ථාවක් දැන් කරලියට ගෙනත් තියෙනවා. මේ සම්බන්ධයෙන් මානවිකම් කමිෂන් සභාවේ තියෙන පැමිණිල්ලට ඒ තියෙන නඩුවට සාධක වෙච්ච පාදක වෙච්ච කරුණු කිසි දෙයක් නැතුව. ඒ නිසා අමාත්‍යාංශය මානවිකම් කමිෂන් සභාව නොසලකා හැරලා තිනවා. ග්‍රාම නිලධාරී සේවය නොසලකා හැරලා තිනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් ශේෂාධිකරණයට යනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. එනට අපි මෙතන වෙලා තියෙන වෘත්ති ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අපි කලින් ගත්තා. ඒ කියන්නේ අපි අකුරට වැඩ කිරීම කරා අකුරට වැඩ කිරීම අපි දැන් අත්හිටවලා තියෙන්නේ මේ රජයට අපි අවස්ථාව දීලා තියෙනවා. එතකොට දැන් අපි මේ දැන් අපි කරපු වෘත්ති ක්‍රියාමාර්ග නැවත සක්‍රිය කරන්න පුළුවන් ඕන වෙලාවක. එතකොට එතනදී අර මොකද්ද විදුලි බල මණ්ඩලය ටැපල් සේවා වගේ මර්ධනය කරා වගේ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන් මර්ධනය කරන්න මේ ආණ්ඩුව ලෑස්තුනොත් ඒ ආණ්ඩුවටත් ගෙදර යන්න තමයි වෙන්නේ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. අපේ ඉතිහාසය තුළ වෙච්ච වැටුප් සංශෝධනවල වැටුප් කොමිෂන් වල සහ විවිධ අවස්ථාවල රාජ්‍ය සේවයේ විවිධ සේවාවල දුන වැටුප් පරිවර්තනවලදී ග්‍රාම නිලධාරී සේවාවට වෙච්ච අසාධාරණකම් නිවැරදි කරලා වඩාත් නිවැරදි ව්‍යවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි 2006 වර්ෂයේ කරේ. මේ ඉල්ලීම් කරන අවස්ථාව තුළ අපි දැක්කා අපි මේ රටේ හිටපු ජනාධිපතිවරු ඒ වගේම එතනilla පල්ලෙහාට අපේ ඇමතිවරු අගමැතිවරු ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු ජනාධිපති ලේකම්වරු ඇතුළු රාජ්‍ය තන්ත්‍රයේ දේශපාලන අධිකාරිය ඒ වගේම විවිධ නිලධාරීන් සමග සාකච්ඡාවට 50 ගණක් පවත්වලා තියෙනවා. අපිට ගිය වර්ෂයේ අගෝස්තු මාසයේ හිතුවක්කාර ලෙස රාජ්‍ය කොමිෂන් සහ කොමිෂන් සභාව රාජ්‍ය පරිවර්තන අමාත්‍යාංශයේ එකගතාව ඇතුව නිකුත් කරපු ව්‍යවස්ථාවට විරුද්ධව ඒකට අපේ වෘත්තීය සමිති නායකයින් දැඩි අරගලයක් කරලා ඒක නවත්තවුවා. අමාත්‍යාංශයට පිළිගත්තා. ඒ පිළිඅරගෙනත් අපි යම් කාලයක් තුළ වර්තමාන රජය වලටපත් වුණාට පස්සේ මේ රජයේ ගරු ඇමතිවරයා ඒ වගේම ජනාධිපති ලේකම්වරයා සමග අපේ ශ්‍රී ලංකා ගාමිණී සාකච්ඡා කරා. අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කළා. හැබැයි මේ සාකච්ඡා කළා අවුරුද්දක් යනකොට මේ කට්ටිය ගිය මාසේ කියන්නේ මේ ඔක්තෝබර් මාස 22 වෙනිදා ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙනවා. ඒ අපේ සියලුම දේවල් නොසලකා හැරලා අපේ ඉල්ලීම් සියල්ල නොසලකා හැරලා අමාත්‍යාංශයට දෙන්න ඕන දේ බලෙන් පටලා අපිට සේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවුනොත් මොකක්ද ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය? අපි සමස්ත ග්‍රාම නිලධාරීන් ඉදිරියේදී යම් වෘත්ති ක්‍රියාවට යන්න බලාපොරොත්තු වෙනවා.